අනේ මන්ද මුන්ට සිංහල තේරෙන්නේ නැද්ද මම හැමදාම කියනවා මුන්ට උපදෙස් දෙන්න යන්න එපා කියලා. අයියේ මල්ලි මොකෝ මේ කලබලේ? මොනවද මිනිහ උඹ මගේ දරුවට මේ කෙරුවේ? මම හිච්චට ඇයි මොකද වෙලා තියෙන්නේ? උඹ ඌට කිව්වද තැනකට එන්න ඕන නම් කට්ටක් කාලා ඉගෙන ගනින් කියලා? කිව්වා තමයි. මම තමයි ඉතින් ඌට ඒ වගේ ආදර්ශයක් හරි දෙන්න ඉන්නේ. දැන් මොකක්ද ඒකේ වැරද්ද? අන්නේ කුඩා මොලේ දොඩම් කට්ටක් ගිලින්න හදනවා. ඈ? කට්ටක් කාලා ඉගෙන ගත්තොත් තායිලන්තෙත් යවනවා කිව්වලු. කිව්වා තමයි. මං හිතුවා උගු බන්දිනේ ළඟින් ඉන්න සංක්වික් ඩ්‍රින්ක් ඇන්ඩ් මින් එකට දාලා දිනුවට පස්සේ උඹලගේ පවුල පිටින් රට යවන්න. අනේ මේ ඊට කලින් අරයාකට කෝල් එකක් දීලා කටුලින්න එපා කිව්වා. උඹ කියනකම් ඌක නවත්තන්නේ නැහැ. අන්න තායිලන්ත යන්න බලන් ඉන්නේ. ඌට ඉංග්‍රීසි එකේ කියන්න එපා බං. දන්නේ නැද්ද ඌගෙන? හිච්ච පුතේ ලොකු පියතුමනි යකෝ කට්ටක් කළා තැනකට වරෙන් කියලා මං අදහස් කරේ මහන්සිලා ඉගෙන ගනින් කියන එක. එහෙමද? ඔව් බං. යකෝ මහන්සි නොවි අපිට දියුණු වෙන්න බෑ. මම ඒකයි අදහස් කරේ. ඇත්තද? ලොකු පියතුමා විතරයි මට ආදරෙන් උපදෙස් දෙන්නේ. අපේ පියතුමා මට බනිනවා විතරයි අප්පා. ලොකු පියතුමනි අනිද්දේ තමයි හිච්ච පුතේ. දෛවයේ වාසනාව වගේ දේවල් විශ්වාස කරන්න එපා. දුර්වලව තමයි ඒවා පස්සේ. ආත්ම ශක්තිය හදවතින්ම විශ්වාස කරපන්. වාසනාවට පයින් ගහලා උඹේ ජීවිතෙන් ඈත් කරපන්. අක්කේ මෙහෙවරෙන් අක්කටත් උපදෙස් දෙන්නවා කියන්නේ. කොහිච්චට කිව්වද? ආව් මේ කියන ගමන් හිටියේ. කොල්ලා ගියා අක්කවත් හොයාගෙන. වාසනාව ඒ මොකටද? ඈ? ලොකු කෙල්ලෙක් නම වාසනාවද? ඊයස් ඒකිට අර කොන්දේ මරුව හදාගෙන ඇඳේ ඉන්නේ. මම එහා පැත්තේ ෆාමසි ගියා බාම්මයක් ගන්න. පොඩි එකාට ඇඟිවෙක කියන්නේ හොඳ උඹ දන්නේ නැහැ ඌ ගැන. මං යනවා.